සුබ දවසක්. ඔයා කවදා හරි මේ වගේ දෙයක් අත්විඳලා තියෙනවද? ඔයා ෆෝන් එක අරගෙන ටිකක් සෝෂල් මීඩියා බලන්න යනවා. TikTok එකක්, Facebook එකක්, YouTube එකක්, Instagram. එහෙම බල ඉන්නකොට ටික වෙලාවක් ගියා කියලා හිතුවත් අවසානයේ පැයක් දෙකක් ගිහින් තියෙනවා. ඊට පස්සේ වා හිතනවා අදත් වැඩක් කරගන්න බැරි වුණා. මට ફોකස් නැහැ. ඒක තමයි mindless use. එහෙම නැත්නම් සිහි කල්පනාවෙන් තොර පාවිච්චිය කියන්නේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ digital mindfulness ගැන. digital mindfulness කියන්නේ මොකක්ද? සරලව කියනවා නම් ෆෝන් එක යූස් කරන වෙලාවේ, social media බලන වෙලාවේ ඒක ඔයා දැනගෙන කරනවද කියලා බලන එකයි digital mindfulness කියන්නේ. ඒ කියන්නේ ඔයා ස්ක්‍රෝල් කරනවා කියලා දන්නවා, ඔයා ටයිම් එක වැය වෙනවා කියලා දන්නවා, ඔයාගේ කන්ට්‍රෝල් එක තියෙන්නේ තමන්ට කියලා දන්නවා. අපිට වෙන්නේ මොනවද? අද කාලේ ෆෝන් එක අපිට ඉතාම ළඟයි. notifications එනවා. videos එකට එකක් auto play වෙනවා. ස්ක්‍රෝල් කරන්න ඉවරයක් නැහැ. ඒ නිසා ඉතින් number 1 අපේ අවධානය අඩු වෙනවා. වැඩවලට ફોකස් කරන්න අමාරු වෙනවා. ස්ට්‍රෙස් වැඩි වෙනවා. ඒ මදිවට නිදා ගැනීමත් ඩිස්ටර්බ් වෙනවා. ඉතින් එහෙමනම් අපි ඩිජිටල් මයින්ඩ්ෆුල්නස් කරන්නේ කොහොමද? ඔයාට මේක ලේසියෙන් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. number 1 notifications අඩු කරන්න. වැදගත් නැති notifications off කරන්න. ඒකෙන් distractions අඩු වෙනවා. number 2 එක වෙලාවට එක දෙයක් කරන්න. වීඩියෝ බලනවා නම් වීඩියෝ එක බලන්න. chat කරනවා නම් chat එක කරන්න. වැදගත්මදී එක වෙලාවට එක දෙයක් කරන එක very important. number 3 time එක ගැන හිතන්න. ෆෝන් යූස් කරන වෙලාව බලන්න. මම මේකෙන් ප්‍රයෝජනයක් තියනවද කියලා අහන්න. number 4 mindful scrolling. ස්ක්‍රෝල් කරනකොට මෙහෙම හිතන්න. මම ඇයි මේක බලන්නේ? ඔයාට හේතුවක් නැත්නම් ඒක නවත්තන්න පුළුවන්. number 5 digital break එකක් ගන්න. ඒ කියන්නේ දිනකට ටික වෙලාවක් ෆෝන් එකෙන් ඉවත් වෙන්න. පොතක් කියවන්න. ඇවිදින්න. හිත නිදහස් කරගන්න. සරල උදාහරණයක් බලමුකෝ එහෙනම්. ස්ටුඩන්ට් කෙනෙක් හිතන්නකෝ. එයාට පාඩම් කරන්න ඕනේ. හැබැයි ෆෝන් එක අරගෙන ටිකක් බලනවා. ඊට පස්සේ දන්නේම නැතුව පැය දෙකක් ගිහින්. නමුත් එයා ඩිජිටල් මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් කරනවා නම් notifications අඩු කරනවා. ටයිම් ලිමිට්ස් දානවා. ફોකස් වෙනවා. අන්න එතකොට පාඩම් හොඳට කරගන්න පුළුවන්. ස්ට්‍රෙස් අඩු වෙනවා. කොන්ෆිඩන්ස් වැඩි වෙනවා. ඇත්තටම එහෙමනම් ටෙක්නොලොජි නරකද? නෑ, කොහෙත්ම නැහැ. ටෙක්නොලොජි හොඳයි. හැබැයි අපි ඒක යූස් කරන විදිහ තමයි වැදගත්. mindlessly use කරොත් එහෙම නැත්නම් අවසිහියෙන් නම් වර කරන්නේ damage. mindfully use කළොත් එහෙම නැත්නම් සිහියෙන් නම් ඔයා කරන්නේ benefit. ඔයාට මේක ලේසියෙන් දිනපතා ජීවිතයට apply කරන්න පුළුවන්. පාඩම් කරන වෙලාවේ ෆෝන් එක පැත්තකට දාන්න. social media use කරන වෙලාව limit කරන්න. නිදා ගන්න කලින් ෆෝන් use අඩු කරන්න. අවසානයේ වශයෙන් වැදගත්ම සිතුවිල්ල මෙන්න මේකයි. අද කාලේ ෆෝන් එකකින් අපිට ඉවත් වෙන්න බෑ. හැබැයි ඒක අපිව කන්ට්‍රෝල් කරන්න දෙන්න එපා. ඔබ ෆෝන් එක යූස් කරන්න. ෆෝන් එක ඔබව යූස් කරන්න දෙන්න එපා. මතක තබා ගන්න ඔයාගේ අවධානය ඔයාගේ බලය. ඒ නිසා ඔයාගේ ටෙන්ෂන් එක ඔයාම කන්ට්‍රෝල් කරන්න. හොඳයි. එහෙමනම් ඔයාට බොහොම වැදගත් වීඩියෝ එකක් තමයි ඊළඟ එකෙන් අරන් එන්නේ. ඒ තමයි විභාග සඳහා මයින්ඩ්ෆුල්නස් කොහොමද යොදාගන්නේ කියලා. අපි ඒකෙන් හමු වෙමු.